ආදරණීය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී ප්‍රිය අසන්නනි මීන ලග්න හිමියනි හිමිකාරියනි 2026 පෙබරවාරි මාස 13 වන දින පූර්ව භාගයේ ග්‍රහලොව රජතුමා රාජකාරක රවි ගෝචර ගමනින් කුම්භ රාශි ගත වීම සිද්ධ වෙනවා. ඉතින් ආදරණීය ඔබේ 6 වැන්න අධිපති 12 වැන්නටයි සම්ප්‍රාප්ත වෙන්නේ. ජීවිතය තුළ ඔබට කුමන කරුණු පිළිබඳ සැලකිලිමත් වන්නට වේවිද? ඉතින් අපි පොදුවේ ප්‍රධාන ග්‍රහමාරුවීම් සම්බන්ධ පලාපල ඉදිරිපත් කරනවා. ඉතින් එක් ජ්‍යොතිර්වේදියා කියන පලාපලවල වෙනස්කම් තියෙන ඔහුගේ අත්දැකීම් සමුදාය මත. වෛද්‍යවරුන් එක්කෙනෙක් එක ලෙඩකට නියම කරන බෙහෙත අනිත් කෙනා නියම කරන විදිහ වෙනස් වෙනවා වගේ. ඉතින් එතකොට ඔයාගේ කේන්දරයේ රවිගේ ප්‍රහිටීම රවිත් එක්ක ගෝචර වෙලා ඉන්න අනෙකුත් ග්‍රහයන්. එතකොට රවිගේ බලදුබලතාවය සහ ඔබ ගත කරන දසාවන් අනුව මේ පලාපල තරමක් වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි ඔයාලට මම කියලා දෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව ඔබ අවධානය යොමු කළොත් ඒ ගැටලුකාරී තත්වයන් මගහරවගෙන යහපත සලස්ව ගන්නට පුළුවන්. ජ්‍යොතිෂ්‍ය නිවැරදි විදිහට භාවිතා කිරීම ඔන්න ඔය විදිහටයි සිද්ධ වෙන්නේ. එවිට ඔබට ජීවිතේ ජයග්‍රහණයක් ලබන්නට පුළුවන් හැකියාව ස්ථිර වශයෙන් පවතිනවා. එමනම් අපි බලමු කොහොමද ආදරණීය ඔබට මේ රවි මාරුව කියලා මීන ලග්න හිමියනි හිමිකාරියනි. ලෞකික ජීවිතය තුළ තරමක හොඳක් දැනෙන්න පුළුවන්. හැබැයි වෙනදට වඩා ඔබේ අදහස් හරි රළුයි, සැරයි. මහත්තරුණත් කතා කරනකොට ටිකක් අනසකෙන් කතා කරනවා මොන හරි කියනකොට. බිරිඳට කතා කරනකොට ඒක අනිවාර්යයෙන්ම විය යුතුයි. රාජ්‍ය අනක්ෂේ තමයි වචන ක්‍රියාත්මක වෙන්නේ. වචන භාවිතය වෙන්නේ. ඉතින් වාග්මාලාව පොඩ්ඩක් ලිහිල් කරගන්නට ආලවන්ත භාවයට පරිවර්තනය කරගත්තොත් මං හිතනවා යුග ජීවිතය තුළ සිත් රිදීම අවම වෙන්නට පුළුවන්, අවම කරගෙන ඉදිරියට යන්නට පුළුවන් හැකියාව පවතිනවා. හැබැයි ඔයා සතු වටින කියන දේවල් ජංගම දුරකථනය උදාහරණයකට ළඟ නිතරම තියෙන දේ ඔබේ කරපලඳනාව පොඩි රත්තරන් පොටක් වෙන්නට පුළුවන් කියමුකෝ. මේ වටින කියන දේවල් ඔබ පරිස්සම් කරගත යුතු වෙනවා. වස්තු හානිය කියන එක පොඩ්ඩක් ඇති වෙනවා. මේ රවි 12 වෙනිට ආවයින් පස්සේ අනිත් එක තමයි කුම්භ රාශියේ සතුරුව ඉන්නේ. ඉතින් උපත්ති කේන්දරෙත් 12 වෙනිම රවි ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේදී ඔබ සතු වටිනා කියන දේවල් පරිස්සම් කරගන්න ඕනේ. හදිසි විදේශ ගමන් යාළුවෙක් ටිකට් එකක් දාන්නම් කිව්වා, සල්ලි ටිකක් ඔන්න මුලින් දාන්න කිව්වා. විශ්වාස කරලා සල්ලි ටික දීලා ඉන්න යන්න එපා. නාස්ති වෙනවා. නොදන්න දෙයක් පිළිබඳව මුදල් ආයෝජනය කරන්න යන්නට එපා. ශේෂ්ත්‍රය පිළිබඳ සොයා බල අවබෝධයෙන් යුතුව කටයුතු කරොත් එහෙම රවි සතුරුණා කියලා ගැටලුවක් වෙන්නේ නැතුව යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ ගත්තයින් පස්සේ ඔබ විදේශගත වෙනවා නම් හරියමං තැනකින් සුදුසුකම් ඇති තැනකින් විදේශගත වන්නට වග බලා ගන්න. නැත්තම් සල්ලි ටික බැඳලා සල්ලි ටික නාස්ති කර ගන්නට වේවි. එවැනි කරුණු පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුම වෙනවා. ඒ වගේම ඔයා දැනට රවිගේ මහදසාවක් ගත කරන කෙනෙක් නම් නඩුහබ ප්‍රශ්න වැඩි වේවි. පාරේ ගියත් ලයිසන් එක ගෙදර තියලා යන්න එපා. ලයිසන් ඉන්ෂුරන්ස් ටික ඔබ යන යාන වාහනේ බලපත්‍ර ටික නිවැරදිද කියලා අනිවාර්යෙන් අමතක නොකර පරීක්ෂා කරන්න. ඊට පස්සේ පුංචි දෙයට ඔබ ආරක්ෂක නිලධාරීන් එහෙම නැත්නම් පොලිසිය මහත්තුරු නෝනලත් එක්ක වචන හුවමාරු වෙලා එකට එක කියන්නට ගිහිල්ලා සමහර තැන්වලදී නැති ප්‍රශ්න වර්ධනය කරගෙන නීතිමය ප්‍රශ්න වලට මුහුණ පාන්නට සිදු වෙනවා. උසාවි පොලිසි ගානේ රස්තිය ආදු වෙන්නට වේවි. ඉවසීම කියන දේ ඔබට මේ කාලේදී දැඩිසේ අවශ්‍යයි කියලා මම කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම හිතවතෙක්ගේ හිතවතියකගේ වේවා රණ්ඩු සරුවලයකට මැදිහත් වෙන්න යන්න එපා. පුළුවන් විදිහට කියලා අවබෝධ කරන්න. හැබැයි ඔබ කරේ දාගෙන විසඳුම් හොයන්න යන්න එපා. අනවශ්‍ය දර ඔයා තමයි වැරදිකාරයා වෙන්නේ. ඔයාට යන්න වේවි වග උත්තර බඳින්න, සාක්ෂි දෙන්න සහ අපවලට. ඒ හින්දා මේ පිළිබඳවත් ඔබ සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ලැබෙන මිල මුදල් නිකරුණේ විය පැහැදම් ආදී දේවල් සිද්ධ වෙන කාලයක් කළමනාකරණය කරගත යුතුයි. ඒ වගේම තමයි විදේශගත වෙන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා ඔන්න ගියේ කැනඩාවට. හැබැයි එක තැනක ඉන්න වෙන්නේ නැහැ. හතර වටේම ඇවිදින්න කරුණු කාරණාවල් යෙදෙනවා. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. විදේශ රටක හිටියත් ඔබට එක තැනක නොරැඳෙන හදිසි ගමන් බිමන් සාධනය වෙන්නට පුළුවන් ඉඩ වැඩි මේ රවි මාරුව තුලදී. ඒ වගේම තමයි කාලාන්තරයක් තිස්සේ අපහසුතාවක හිටපු කෙනෙක් නම් ඔබ ඇසක වම්මැසේ ඔන්න සුද ඇවිල්ලා සුද එනවා වගේ දැනෙනවා, ටිකක් පේනවා, මදිකමක් තියෙනවා. මෙන්න මේ දේවල් පිළිබඳව නම් වෛද්‍ය ප්‍රතිකර්ම උපදෙස් වලට යා යුතුයි ඔබ. හැබැයි රවි සතුරු වෙලා හිටියත් අනිත් මිනිස්සු පව් කියන සානුකම්පිත හැඟීම චුට්ටක් වර්ධනය වෙනවා. අනුකම්පාව භූමිකම්පාව වෙනවා. මගේ ආදරණීය මීන ලග්න හිමියනි හිමිකාරීනි බොහොම පරිස්සමින් කටයුතු කරන්නට ඕන.
ඔයා දැන් කාලයක් ඔයාගේ සහෝදර සහෝදරියොන් බලාගත්තා, අම්මා තාත්තා බලාගත්තා, සමහරට ඔයාගේ නැන්දා මාමා බලාගත්තා. ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරා. අන්තිමේට කුණු බැනුම් අහලා ඔයා වැරදිකාරයා වුණානේ ජීවිතේ. දුන්න බත්කටත් නොදුන්නා කියන මට්ටමට ආවනේ තමන්ගේ අය. ආන් ඒ වගේ කාලයක් මේ ක්‍රමයෙන් කරකෙන්නේ. එහෙමනම් මාර්තු මාසේ 15 වෙනිදා වෙනකම් වැඩිසෙනෙහි දබරට මුල ඕනාවට වඩා ලං කරගන්න එපා. දුරස්ථභාවයෙන් අතේ දුරින් තියාගෙන ගනුදෙනු කටයුතු කරන්න. ඒ වගේම ඔබ ලෝකෝත්තර වශයෙන් අසනීපෙන් ඉන්න අයට, නැති බැරි අයට උදව් උපකාර කරන ජීවිතයේ සුගතිගාමී භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්නා වූ ඒ වාසනාවන්ත පිංසිත නම් මේ වෙලාවේ මෝරනවා. ඒ වගේම මේ උස ස්ථානවල ගමන් කරනකොට ඕන්න ලිම් පඩිය නගිනවා වෙන්නට පුළුවන්. වැසිකිළියට බාත්රූම් එකට ගිහින් එන්න වෙනවා වෙන්නට පුළුවන්. උඩ බලාගෙන එන්න එපා. යන්න එපා. පරිස්සමින් අඩිය තියන්නට ඕන. මොකද ඔයාගේ කලබලයේ හින්දා ඔන්න මේ කකුලක ආබාධයක් ලිස්සා වැටෙන්න පුළුවන්. උලුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිටි හටියේ ඔන්න නිදා ගන්න කියලා කොට්ටේ දානවා. එහෙමම පෙල්ලෙනවා. ඇඳ විට්ටෙම ඔළුව වදින්න පුළුවන්. බොහොම පරිස්සමින් ඔළුවේ හෝ පාදයේ අපහසුතාවක් පීඩාවක් ඇති වෙනවා ඔයාගේ කලබලයේ හින්දා. වෙන මොනවත් නෙවෙයි. ඒ වගේම තමයි ඔයාට මේ වෙලාව තුලදී ස්ථානීය වෙනස්කමක් ගෙදර දොර මාරු කරන්න, වෙන ප්‍රදේශයක පදිංචියට යන්නට, එහෙම නැත්නම් රැකියා කරන ස්ථාන මාරුවක් ලැබලා වෙන තැනක ඩියුටි එකට කටයුතු කරන්නට සූදානම් වීම. මේ වගේ දේවල් ඔබට මේ වෙලාවේදී ඇති වෙනවා. ඒ වගේම තරමක් ඉක්මනින් කේන්ති යනවා. යම දරුවෙකුට වුණත්, මහත්තයාට වුණත්, කාට වුණත්, පවුල කෙනෙකුට වුණත් කතා කරනකොට ටිකක් හරි සැරට කතා කරන්නේ. මොකද ඔයාගේ අතපසු වීම, ඔයාගේ අතින් සිද්ධ වෙන මිස්ටේක් එක වැරද්ද ඔයාට දරා ගන්න බෑ. ඒ පුංචි අඩුපාඩු වුණත් ඔයාට නිකන් ඒක හෙන්න වැරදිකාරයෙක් වගේ වාට දැනෙනවා. ඒ දැනීමත් එක්ක අනිත් අයත් එක්ක කතා බහ කරන්නේත් හරි රළුව සැරට. ඒ හින්දා චුට්ටක් ඔන්න බොහොම සුහදශීලී වෙන්න වේවි. වාග්මාලාව ප්‍රේමාන්විත වෙන්නට එනවා. මම මුලින් කිව්වා වාගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා ඔබ. ඒ වගේම කලබලේ මේ වෙලාව තුලදී වැඩි. කලබලේ වැඩිවීමත් එක්ක ඔබ ක්‍රමාංකනය කරගත්තා වූ වැඩ කටයුතු වල වෙනස්කම්, ඊට පස්සේ වැඩ කටයුතු වල අවුල් සහගත තත්ත්වයන් නැතිවීම චුට්ටක් ඇති වෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට මේ සමාජ සේවා කටයුතු වලට එහෙම ගිහිල්ල ඉවරලා ඕනාවට වඩා උදව් උපකාර කරන්න එපා. කවුරු හරි කෝල් කරලා ඉවරලා මේ උදව් ඉල්ලනවා, සල්ලි ටිකක් අහනවා, අර මේ වෙනවා. ඔයාගෙත් පිංසිත මෝරණ හින්දා හරි මං කරලා දෙන්නම් කියනවා. අන්තිමට එක්ක මහත්තයාගෙන් අහලා නැහැ, එක්ක නෝනව දැනුවත් කරලා නැහැ. දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ආර්ථික මේ අපහසුතාවගේ ඇතුලේ තියෙනවද කියලා දන්නේ නැතුව හදිසි තීන්දුව තීරණ ගන්නවා. ඒ හින්දා කලබලයට තීන්දුව තීරණ ගන්න, පින්කම් කළත් සිතේ පසුතැවීම ඇති නොවන විදිහට පින්කම් කළ යුතු වෙනවා. පස්සේ අනේ ණය වෙලානේ අපි කරේ කියන සිතුවිල්ල නේන විදිහට ඉතින් ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න කියන උපදේශය තමයි මගින් මගට ලබා දෙන්න තියෙන මීන ලග්න හිමියනි හිමිකාරින ඔබ සෑම සිළුදනාට මේ රවි මාරුවත් එක්ක. ඉතින් එහෙමනම් ඔබ සැමට හිසේ සිට දෙපතුල දක්වා ඇතිවෙන්නා වූ 890ක් රෝග 92ක් ව්‍යාධි 232ක් අතුරු අන්තරා රවිචන්ද්‍ර කුජබුදු ගුරු ශුක්‍ර සනි රාහු කේතු නවග්‍රහ දෝෂ දුරු වේවා. සෙත සාන්ති උදා වේවා. තුනුරුවනේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණය මතින් ජීවිතයේ යහපැවැත්ම ඔබට නිරතුරු උදා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිංසනය කරනවා. සමුගන්නවා වැඩසටහන් නිවාඩපත් කරමින් සුපුරුදු පරිදි මම පූර්ණ ජ්‍යොතිෂ සේවය YouTube නාලිකාව මෙන් මායතන හිමි පාරම්පරික දෛවඥ දිනේෂ් ගුණමුණ ඔබ සෑම සිළු දෙනාට සුඛී දීඝායුකෝ භව.